සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ඇසුරකට මට දැන් අවසරද අයිබෝන් today we are gonna make some fried chicken මම මාතර කොල්ලෙක් පොඩි කාලේ අපිට මාතර ඔය fried chicken කන්න ඕම මේව කන්න තැන තිබ්බේ නැහැ. ඉතින් කොළඹ ගියාම ආව හඳ දකින්න වගේ කොළඹ ගියාම තමයි ඔය fried chicken එක කො තාත්තගෙන් හරි අරන්. ඉතින් මං හිතුවා අද fried chicken එක හරියටම හදාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මම ඔයාලට මේ ingredients වලට හොයාගන්න බැරි නම් ඕන වෙලාවක දාන්න කමෙන්ට් එකක් මං කියන්නම් alternatives වලට මොනවද පාවිච්චි කරන්න පුළුවන් ලංකාවෙන් පාවිච්චි කරලා තියෙන ingredients පාවිච්චි කරලා කොහොමද මේක හදාගන්නේ. වැඩි කතා කරන්නේ නැතුව එහෙනම් අපි යමු කොහොමද මේක හදාගන්නේ. ගොඩක් ඔයාලා දන්නවා ඇති ඔයාලට මේ chicken එක fry එකේ දාලා ක්‍රම් කරලා ඒක deep fry කරාම ඔයාලට fried chicken හදාගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට හරියටම කියන්නම් මේ chicken වගේ දෙයක් මේ chicken එකේ ඇත්තටම ගත්තොත් ලොකු ෆ්ලේවර් එකක් නැහැ. ඒ ෆ්ලේවර්ස් අපි තමයි දෙන්න ඕන. මම ඔය ෆ්‍රෙන්ච් ෂෙෆ්ස්ලත් එක්ක වැඩ කරද්දී එයාලා කියලා තියෙන්නේ හැමතිස්සෙම අපිට මීට් එක බ්‍රයින් කරන්න කියලා. බ්‍රයින් කරනවා කියන්නේ ඔයාගේ සොලියුෂන් එකක් තියෙනවා වතුරයි ලුණුයි එකට දාලා ඒක දිය කරලා මේ මීට් එක අපි ඒක දාලා තියෙනවා. ඕකේ තියෙන 2% සොලියුෂන් ඒ කියන්නේ 102ක් 104 5ම ඒ කියන්නේ ඔයා ලීටරයක් වතුර පාවිච්චි කරනවා නම් ඒකෙන් 102ක් 2% කියනවා නම් සෝල්ට් ග්‍රෑම් 20ක් දාලා ඒක ඩිසෝල් කරලා මේ චිකන් එක දාලා තියන්න. මේ 2% බ්‍රයින් එක හරියන්නේ ඔයාලා ඕවර්නයිට් කරනවා නම් තමයි. මොකද එක්ක 2% or 1%. මොකද ඕවර්නයිට් එක තිබ්බම මේ ඔක්කොම ෆයිබර්ස් ටිෂුස් ඒ ඔක්කොම රිලැක්ස් වෙලා අර රසයක් නැති මස් එකට හොඳ රසක් එනවා. ඒකයි ඉක්මනටම කුක් වෙනවා. ඒක අනිත් දේ ඔයාලට රැට මේක දාලා බ්‍රයින් කරන්න බැරි නම් කරන්න පුළුවන් දේ හිතන්නකෝ දැන් ඔයාලට මේක පැය දෙකකින් කොහොම හරි ඕන කියලා. ඔයාලට කරන්න පුළුවන් 5% බ්‍රයින්. ඒ කියන්නේ 105ක් බ්‍රයින් එක. ඒ කියන්නේ ඔයාලා ලීටරයක් ගත්තොත් එහෙම ඔයාලට දාන්න පුළුවන් 50 grams හරි 40 grams හරි සෝල් දාලා 4% 5% ඔයාලට මොන විදියට ඒක දාලා තියන්න. හැබැයි මතක තියාගන්න ටයිමර් එකක් දාලා ඒක අනිවාර්යයෙන් මේ වෙලාවෙන් එළියට ගන්න ඕන අරගෙන හොදන්න ඕන. එහෙම නැතුව ගොඩාක් වෙලා තිබ්බොත් එහෙම මේ chicken එක ගොඩාක් සෝල් රස වෙනවා. ඒක නිසා දැන් අද මම පාවිච්චි කරන්නේ 4% බ්‍රයින් එක. මොකද මම මේක පැකින් හෝ එකමාරකින් මම මේක හොදලා මම මේක ෆ්‍රයි කරනවා. දැන් මම මේක දාගත්තා. මේ 40 grams salt මේක හොඳට දාලා සොලියුෂන් එක හදාගෙන ඉවරයි. ඔයාලට මේ සොලියුෂන් එක ගැන පැහැදිලි කිරීමක් ආයෙත් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකේ ඔක්කොම විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මේක හෝල් චිකන් එක බ්‍රේක් ඩවුන් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට ඕන නම් ඩ්‍රම් ස්ටික් විතරක් ගන්න පුළුවන්, වින්ග්ස් විතරක් ගන්න පුළුවන්. කොහොම කරත් මේ චිකන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා හදාගනිපු සෝල්ට් බ්‍රයින් සොලියුෂන් එක චිකන් එක කවර් වෙන්නම දාන්න ඕනේ. හරියට සෝල්ට් එක ඩිසෝල්ව් වෙලා නැහැ. ඒ වගේ වෙලාවට තව චුට්ටක් දාලා හරියට හරි. දැන් මේක කවර් කරලා මතක ඇතුව ටයිමර් එකක් එලාම් එකක් තියලා තමයි අනිවාර්යෙන් මේක හොදලා එළියට ගන්න. නැත්නම් මේක සෝල්ට් රස වැඩිපුර තමයි ඉන්නේ. ඒතකොට මේක නැත්නම් සෝල්ටි වෙනවා ගොඩක්. එහෙනම් පැයකමාරකින් හරි දෙකකින් හරි හම්බෙමු. චිකන් එක බ්‍රයින් වෙන අතරේ අපි පිටි මිශ්‍රණය ෆ්ලා මික්ස් එක හදාගමු. ඒකට මට ඕන වෙනවා garlic powder, onion powder. ඔයාලට garlic powder, onion powder හොයාගන්න බැරි නම් අපිට චිකන් එක බ්‍රයින් වුණාට පස්සේ අපිට ඇත්තටම fresh garlic, fresh onion හොඳටම paste එකක් වගේ හදලා පොඩ්ඩක් marinate කරලා තියන්න පුළුවන්. but ඔයාලට හොයාගන්න පුළුවන් නම් very good. Garlic powder, onion powder, මේ paprika તો ඔයාලට හොයාගන්න අමාරු නම් basically ඔයාලට chili powder පාවිච්චි කරන්න පුළුවන්. තියෙනවා corn flour and self raising. self raising flour alternative එකක් විදියට ඔයාලට පුළුවන් baking soda, baking powder, salt දාලා plain flour එකත් එක්ක mix කරලා self raising flour එක හදාගන්න. ඒකේ recipe එක ඕන නම් comment section එකේ comment එකක් දාන්න. මම හරියටම කියන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඊට පස්සේ අපි පොඩ්ඩක් salt pepper දානවා.
දාලා තමයි මේක හදන්නේ. දැන් ළඟට ආවොත් මට පෙන්වන්න පුළුවන් මේ කොහොමද හදන්නේ. අපි ඉස්සෙල්ලම දාගන්න කෝන් ෆ්ලාර් ටික මෙතන ග්‍රෑම් 250ක්. I'll attach the recipe down below. ඊට පස්සේ මේ තමයි self raising flour එක. ඊට පස්සේ අපි දානවා garlic powder and onion powder. Paprika, salt and pepper. ඔයාලට whisk එකක් තියෙනවා නම් ලේසි මේක mix කරගන්න. එහෙම නැත්නම් spoon එකක් fork එකක් ඔය පාවිච්චි කරගන්න. It will give you the same result. හරියට lumps නැති වෙනකන් mix කරගන්න. හැබැයි lumps තිබ්බ ප්‍රශ්නයක් නෑ. මොකද fried chicken එකේ lumps පොඩ්ඩක් තියෙද්දි ඒක fry වෙලා ඇද්දි deep fry වෙද්දි හරි රසයි. අනේකට trick එකක් මම පෙන්නන්නම්. මේ flour mix එක මේක ඇත්තටම ගොඩක්. ඔයාලා ගන්න මේ chicken ප්‍රමාණය මේක ග්‍රෑම් 800ත් 900ත් අතර chicken එක තමයි මම ගත්තේ. ඒකට මේක හොඳටම වැඩි. එතකොට ඔයාලා ඔක්කොම මේ flour එක පාවිච්චි කරන්න එපා. එතකොට contaminate වෙනවනේ chicken එකත් එක්ක. එතකොට ආයෙත් ඔයාලා පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ මේකෙන් ටිකක් අරගෙන වෙන භාජනයකට දාලා ඒකෙන් තමයි අපි ටෙච් කරන්නේ. කරලා අපිට තව ඉතුරු වෙන දේවල් තියෙනවා නම් අපිට පුළුවන් ඒක හරියටම ස්විෆ්ට් කරලා අර chicken කෑලි වගේ ඉතුරු වෙන විසික් කරලා අර පාවිච්චි කරපු flour ටික මතක ඇතුව ෆ්‍රිජ් එකේ තියන්න. ඒක එළියේ තියන්න එපා. එහෙම නැතුව ඔයාලා ඒක එළියේ තිබ්බොත් එහෙම ඩේන්ජරස්. හැබැයි ඔයාලා පාවිච්චි කරපු නැති flour එක ඔයාලට dry store එක වගේ කබඩ් එකක කොහේ හරි දාලා තියන්න පුළුවන්. මේක පවුලක 4 දෙනෙක් ඉන්න ගෙදරකට තව දෙපාරක් no drama පාවිච්චි කරන්න. අපි අර හදාගනිපු salt brine එකේ solution එකේ මේ chicken එක පැයකමාරක් තිබ්බා. දැන් මම මේක drain කරලා strain කරලා හොදලා ගන්න තමයි හදන්නේ. පොඩි wash එකක් දෙන්න. Alright, දැන් මම තව දෙයක් පෙන්නන්නම්. හරියටම fried chicken එක හදාගන්න මොකද්ද කරන්න ඕනේ. අපි මේ chicken එක මේ bowl එකට දාගන්න. හරිද? මේ තියෙන්නේ butter milk. ඔයාලට butter milk හොයාගන්න අමාරු නම් ඔයාලට කරන්න පුළුවන් ಜಾති දෙක තුනක් තියෙනවා. එකක් තමයි egg එකක් beat කරලා milk එකක් එක්ක fresh milk එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට yogurt උයි milk උයි පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් vinegar හරි lemon juice හරි milk එක පොඩ්ඩක් දාලා ටික වෙලාවක් තිබ්බා මේක curdle වෙන්න ගන්නවා. ඒක ඔයාලට පොඩ්ඩක් beat කරලා butter milk එක ගන්නත් පුළුවන්. හැබැයි රස ඒ වගේම වෙන එකක් නැහැ. ඒක හොඳ alternative එකක්. ඒකෙත් මොන විදියද ඒකෙත් recipe එක ඕන නම් comment එකක් දාන්න මම ඒකේ recipe එක attach කරන්න. හරිද? දැන් අපි දැන් මේ butter milk එක මෙතන දාලා අපිට තව butter milk ඕන වෙනවා. ඒක නිසා මේ තියාගන්න. හරිද? දැන් මේ butter milk එක හොඳට chicken එකේ coat වෙන්න අරින්න. දැන් තව දෙයක් තමයි මම දැකලා තියෙන ගොඩක් අය මේ butter milk එකකින් කෙලින්ම අරගෙන flour mix එකට දාලා එහෙම deep fry කරන. හැබැයි මම මේ කියලා දෙන විදිහට කරොත් මේකේ coating එක ගැලවෙන්නේ නැති වෙන්න සහ ඒක crispy-ට තියාගන්න පහසු වෙනවා. බලමු අපි කොහොමද කරන්නේ. දැන් ඔයාලා මේ හදාගෙන ඉන්න flour mix එක තියෙනවානේ. මෙන්න මේ flour mix එකෙන් ටිකක් මේකට දාන්න. දාලා you're gonna mix it again. හරිද? මේක දැන් එන්න තික් වෙනවා. අනිත් එක තමයි මේ flour mix එක ඇත්තටම හරි රසයි. හරියටම recipe එක ඔයාලා හදාගත්තට පස්සේ එතකොට මේ chicken එකට තව පොඩ්ඩක් එනවා තව රසක්. දැන් මෙන්න මේකත් කරලා පොඩ්ඩක් පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියෙන්න පුළුවන් නම් පාන් කාදු 5යි. එතකොට තමයි අර අපි උඩ දාලා වැඩ දාලා හදන
චිකන් එක එන්නේ. මේක පුළුවන් නම් විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න. එතකොට අපි උඩ දාලාට දාලා හදන චිකන් එක ඒ විදිහට එන්නේ. හරිද? Beautiful. It's already been 30 minutes. දැන් විනාඩි 30කට පස්සේ මේ චිකන් එක ෆ්ලා මික්ස් එකට අපි හිමීට දාගෙන හොඳට ඩ්‍රෙච් කරන්න තමයි හදන්නේ. හරි. දැන් එන්න ළඟට දැන් ඔයාගේ ෆ්ලා මික්ස් එකේ චිකන් එක මෙහෙම ඩ්‍රෙච් කරන අතරේ මේ ෆින්ගර් ටිප් එක පාවිච්චි කරන්න. එතකොට අර ක්‍රිස්පි කෝටින් එකේ අර පොඩි ලම්ස් වගේ තියෙන ඒවා තමයි හැදෙනවා. ඔකට මම තව පොඩි ට්‍රික් එකක් පෙන්නන්නම් කොහොමද කරන්නේ. ඔක්කොටම දැක්කනේ හැමතැනම. දැන් මේ අර හදාගනිපු බැටර් එක තියෙන්නේ. ඕකෙන් අර ගනිපු බටර් මිල්ක් තුයි ෆ්ලා තුයි තියෙන මික්ස් එකෙන් මෙන්න මෙහෙම පොඩ්ඩක් දාගන්න. හරිද? කොහොම දාලා ඕක තමයි අර ඇත්තටම ෆ්‍රයිඩ් චිකන් එකේ හොඳට ෆ්‍රයි වෙලා ඇද්දි රස. දැන් මේක ඉවර වෙලා පොඩ්ඩක් ඩස්ට් ඔෆ් කරලා මම දියරගන්න. මේ තියෙන්නේ මේවා විසික් කරන්න එපා. මේ ලම්ස් ඊළඟ ඔයාලා කරන චිකන් කෑලි වලට දාන්න. එක ෆ්‍රයි වුණාම හරිම රසයි. ඔයාලා මේක හරියටම රෙසිපි එක කරොත් මම නම් හිතන්නේ ඔයාලා එළියෙන් ගිහිල්ලා ෆ්‍රයිඩ් චිකන් කයි කියලා. උඩ දාලා වැඩ දාලා තමයි මේ චිකන් එක හදන්නේ. ඉතින් ඔයාලත් ගෙදරදී හදන්න. හරියට හරි. වෙන්නේ මම ඩීප් ෆ්‍රයි කරන්න යන්නේ. ඔයාලට ඕන නම් මේකට ස්ප්‍රේ කරන්න ඔයිල් ටිකක් කරලා එයාර් ෆ්‍රයි එකේ දාන්න පුළුවන්. හැබැයි එන්ඩ් ප්‍රොඩක්ට් එක මම එයාර් ෆ්‍රයි එකේ try කරලා තියෙනවා. මම ඒකට සැටිස්ෆයි නෑ වැඩිය. මම කැමති නෑ. ඒක නිසා තමයි මම ඩීප් ෆ්‍රයි කරන්නේ. ඩීප් ෆ්‍රයි එකේ ඔයිල් එක සෙල්සියස් 180 degrees වෙනකන් තමයි මේව කරන්න ඕන. ඔයාලට 160 180 between if you keep it no drama. ඔයා ඊට වඩා ගියොත් එහෙම 200ට එහා ගියොත් එහෙම අර ස්කින් එක ක්‍රිස්පි වෙනවා. හැබැයි ඇතුළ කුක් වෙන එකක් නෑ. ඒ නිසා පොඩ්ඩක් මොනවා හරි තර්මෝමීටර් එකක් තියෙනවා නම් ඒක දාලා බලන්න. එහෙම නැත්නම් පොඩි කෑල්ලක් ඩ්‍රොප් කරලා බලන්න. ඒක ඉක්මනට මේ වෙනවා නම් පොඩ්ඩක් රස්නේ වැඩි රස්නේ අඩු වෙනවා. අපි මේ තෙල් ටික රත් වෙනකන් සුදු අරලියා මල කියලා සින්දුවක් කියාගෙන තමයි ඉන්න වෙන්නේ. බලමු දැන් තාටියකින් තෙල් වල ගන්න කොහොමද කියලා. පිපුනේ ඇයි තනිව තාම නෑ ඇසුරකට මට දැන් අවසරද. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. දැන් උඩ දාලා වැඩ දාලා අපි මේක ෆ්‍රයි කරන්න හදන්නේ. පොඩක් ළඟට ආවනම් මට පෙන්නන්න පුළුවන් උඩ දාලා වැඩ දාලා මේක කොහොමද ෆ්‍රයි කරන්නේ කියලා. හරිද? අද සරමනේ අද කලිසම ගහන් ඉතින් මේ අම්මට සීරි වෙන සීතලයි. ඒක නිසා මේ ඊටරුත් දාලා තියෙන්නේ. පුදුම විදියට පා වෙලා තියෙන්නේ. සරන් ගහගෙන ඉතිත් එහෙම ඔක්කොම එක කූල් වෙලා යනවා. හරිද? එන්න දැන් ළඟට. දැන් පරිස්සමෙන් උඩ දාලා වැඩ දාලා එමිරාන්න කොහොමද මේ තියෙන්නේ? ගානට අතහැරගන්න තියෙන්නේ. ඇලෙන්න වගේ යනවා කියලා තේරෙනවා නම් පොඩ්ඩක් නිකන් මෙන්න මේව කරලා අර ඒ දවස්වල තාත්තලා සම්බන්ධන කැමති නැති වගේ පොඩ වෙන් කරලා දාන්න. හොඳට යනවා. මේක තාම රෙඩි නෑ. හැබැයි බලන්න අර කෝටින් එක හොඳට වැදිලා ඔයාලට දහස් ගණන් දීලා කන චිකන් වගේ ගෙදරදිම හදා ගන්න පුළුවන්. උඩ දාලා වැඩ දාලා තමයි අපි මේව හදන්නේ. දැන් චිකන් එක රෙඩි. ගෝල්ඩන් වෙලා තියෙන ගානට කොහොමත් මේක කුක් වෙලා තාම ඉවර නෑ. මේ ට්‍රේ එකේ තියෙන අතරෙත්
පොඩ්ඩක් මේක තව කුක් වෙනවා කොහොමත් විනාඩි 5ක් විතර වගේ තියන්න කන්න කලින්. හරිද? අනිත් දේ තමයි මේක එළියට ආපු ගමන් ඔයිල් එකෙන් සෝල්ට් ටිකක් දාන්න. එතකොට ඒ ඔයිල් එක තාම තියෙනවා මේ කෝටින් එකේ. අර සෝල්ට් ඔක්කොම ඇබ්සෝබ් වෙලා රස තවත් වැඩි වෙනවා. beautiful chicken මේක ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන්. මේ බලන්න හොඳට ක්‍රිස්පි වෙලා හැමදේම මරුවට ගන්න තියෙනවා. රසයි. ඔයාලා ලොකු ගණන් වියදම් කරලා එඩිට කියලා කනට වඩා මේ ගෙදර ගොඩාක් දෙනෙක්ට හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි ෆ්ලාමික්ස්කෝ එක පාරක් හදාගත්තම easily දෙපාරකට වඩා use කරන්න පුළුවන්. හදන්න මම රෙසිපි එක description එකේ දානවා. හදලා බලලා කියන කොහොමද ගියේ කොහොමද මොකද උනේ මොනවාරි ප්‍රශ්න තියුණාද ඒ ඔක්කොම කමෙන්ට් එකක් දාන්න මම බලන්නම්. එතකොට ඔයාලා කමෙන්ට් එකට රිප්ලයි කරන්න. අනිත් එක තමයි ඊළඟ සතියේ මොන වගේ රෙසිපි එකක්ද ඔයාලට බලන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මගේ උපරිම උත්සාහය දෙන්නම් ඒක කරන්න. අනිත් එක එහෙම කරද්දි ඔයා කමෙන්ට් කරද්දි කමෙන්ට් කරන්න ඔයාලට ඉන්ටර්නැෂනල් ඩිෂ් එකක් බලන්න ඕනද නැත්නම් ශ්‍රී ලංකන් මොන හරි ඩිෂ් එකක් ඕනද කියලා මම මගේ උපරිම කරන්නම්. උපරිම try එකක් දෙන්නම් ඒක කරන්න. Until I see you next week. Ciao. Stay safe. Eat chicken. Mac. උඩ දාලා තමයි හදන්නේ.